බලන්න මේ අනුමාන එක්සෑම් 41 ප්‍රශ්න සාකච්ඡා කරගන්න අපි ඉන්නේ. ඒතර මේකේ පුතේ මේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ පාසාර කුමක් ශක්තිය කියන්නේ නිරූපණය නොකරයිද කියලා. දැන් ඒ සාමාර්ථයක් ගැන බලාපොරොත්තු කරු බොහොම කිසිම කටුවඩක් නැතුව මේක හදාන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒතර ශක්තියකයක් නිරූපණය නොකරයිද නේද කියලා තමයි අහන්නේ. ඒතර මේ ඔයගොල්ලන්ට තේරෙනවා මේ KGM වර්ගයේ ස්ථිර දෙක කියන්නේ පුතේ ශක්තිය SI එකකේ වොට් තප්පර ගැන ශක්තිය කිලෝවොට් පැය කියන අපි දන්න විදුලි බලයමයි ඉන්නේ මේකේ. ඒතර පළවෙනි තුනම එනවා. ඊළඟට පුතේ මෙතන මෙහෙම ඒකක දෙකක් තියෙනවා. මේ දෙක ගත්තොත් VAS කියලා දෙයක් තියෙනවා. ඒතර පුතේ ඔයාට මෙහෙම හිතෙන්න ඕනේ. මේක හැබැයි ඒකක් ගන්න මට්ටමට හැදිලා තිබ්බොත් තමයි මෙහෙම හිතෙන්නේ. විභව අන්තරයක් ධාරාවෙන් වැඩි කරපුවාම VI කියන්නේ ක්ෂමතාවය. මතකද දැන් P සමානයි VI කියලා සමීකරණයක් තියෙනවා. ක්ෂමතාවය කාලෙන් වැඩි කරපුවා ආය ශක්තිය. එහෙනම් තර්ක කරන්න දැන් උත්තරේ 4. උත්තරේ 4 ආරෝපණයක් විභවාන්තරයෙන් ගුණ කරපුවාම කාර්යයක් උදේ කාර්ය කාලයෙන් ගුණ කරනවා. W කියන්නේ VQ නේ. ඒතර විභවාන්තරය අරමුණ කාර්ය ඒක තප්පරයටකින් ගුණ කරපුවම ශක්තියක් එන්නේ. මොකද කාර්ය කියන්නේ ශක්තිය. පැහැදිලිද? ඒතර අපිට ඒක තේරෙනවා. ඒතර මොකද ලියන්න කරන්න දෙයක් නැහැ. පට ගන්න උත්තරේ ගන්න පුළුවන්. ඒතර ඒ සාමාර්ථයක් මට්ටමන නැති කෙනෙක්ට පුතේ මේ ගානකදී වෙන වෙනම හදන්න තිබෙන ලොකු වෙලාවක් යනවා. ඉතින් මේ අවුරුදු පළවෙනි සීව් එක පොඩක් අමාරුයි කියලා හිතන්නත් පුළුවන් ඒ හින්දා. ඒතර මේකට එනවා සරලාලම්බයක් සඳහා පුතේ අපිට කියනවා දෝලන 10ක් සඳහා කාලෙමන විරාමයට වාහිතව අපර 20 ගාන නිශ්චය කරනවා. කුඩා මෙනු 0.1 ආවර්ත කාලේ ප්‍රතිශත දෝෂ කොච්චරද කියලා අහලා තියෙනවා. ඒතර පුතේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රතිශත දෝෂය කියන එක අපි කුඩා මිනුම බෙදීම පාඨාංකය වැඩි කිරීම 100 නේ. ඒතර මෙතනදී කුඩා මිනුම ඔයගොල්ලෝ දන්නවා 0.1යි. පාඨාංකය පුතේ 20යි. කාලය වැඩි කරනවා 100. පැහැදිලිද? කාලය වැඩි කරනවා 100න්. ඒතර පුතා වාට එනවා මෙතන මේක කැපුණාම 0.5යි කියලා. ඒතර 3. ඒ සමහර වහනවා මේ එක ආවර්ත කාලෙක නෙවෙයි නෑ. හැමලෙම මිනුමක ප්‍රතිශත දෝෂේ ඔක්කොම එන්නේ පාඨාංකයට දාලා. ප්‍රතිශත දෝෂ ඔක්කොම එන්නේ පාඨාංකයට දාලා පටල ගන්න එපා. ඊළඟ දෝෂ ගත්තාම පුතේ මූලික දෝෂ දෙකක් තියෙනවා. ඒකාංග දෝෂ, අහමු දෝෂ. ඒකාංග දෝෂ කියන්නේ අපිට ගණනය කරන්න පුළුවන් දෝෂ, මූලාංක දෝෂ, ක්‍රමාංකණය කරද්දී තියෙන දෝෂ, උපකරණ නිෂ්පාදනය කරද්දී තියෙන දෝෂ අපිට ගණනය කරගන්න පුළුවන්. ඒක තමයි ඒකාංග දෝෂ කියන්නේ. ඒතර ඒක ශෝධනයක් කිරීමෙන් තමයි නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ. අහමු දෝෂ කියන්නේ පරීක්ෂණය කරන පුද්ගලයා මත රඳන දෝෂ. ඒතර අහමු දෝෂයක් අඩු කරගන්න, අහමු දෝෂ බලපෑම අඩු කරගන්න, අසම්පාද දෝෂ කියන අහමු දෝෂය අපි කරන්නේ පාඨංක කීපයක් අරගෙන මධ්‍යකේ ගන්න එක. ඔකත් ඔලුවට දාගන්න. ඒතර මේකේ උත්තරේ බොහොම ලේසියෙන් ගන්න පුළුවන්කම තියෙනවා. මේ 13 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කළේ ප්‍රශ්නයක් වරද්දලා වගේ නේ. ඊට පස්සේ පුතේ බාණ්ඩ 14 වෙනි ප්‍රශ්නේ මම පොඩ මාරු වෙලා තිබ්බේ ඒකාකාර භාගාංශ දුරක සම්බන්ධය දෙනවා ඉස්සුකට ඇතිව තියෙනවා තරංග ආයාමේ වෙනස් වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට මතක ඇති අපි කව බර තන්තුවක පුතේ තරංගය ඉහළට යනකොට දැන් මේ අනිවාර්ය හොඳින් ප්‍රශ්න කියවන්න මේ ආයෙත් කියවොෂෙත් නෑ වගේ. එල්ල ඇත ඒකාකාර බර කම්බියක් ස්පන්දනය දුරත් එක්ක තරංගායම කොහොමද වෙනස් වෙන්නේ කියලා නහන දුරත් එක්ක තරංගායම වෙනස් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ බර තන්තුවක උඩට යනකොට ආතතිය වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනකොට පුතේ v සමානයි මූල t බෙදීමෙන් මොන වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනනම් පුතේ තරංගායම වැඩි වෙනවා. v සමානයි කරනකොට තරංගායම වැඩි වෙනවා. සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාත රසන ප්‍රභේද වෙනස් කරු විතරයිනේ. ඒතර තරංගායම වැඩි වීමක් වෙන්න ඕනේ. ඒතර පුතේ දැන් අපිට මෙතනදී
දැන් පටන් ගන්න බිඳුව වෙන්නේ මොකද මේ බරක් කියලා තියෙන පටන් ගන්න කිසියම් මාත්‍යයක් තියෙන. ඒතර අපිට මෙහෙම උත්තර කීපයක් තියෙනවා. උත්තර අපිට 2 3 2 4 කියන උත්තර දෙක තමයි අපිට මේ වෙලේදී මූලිකවම තීරණය කරන්නේ මොකක්ද හරි උත්තරේ කියලා. ඒතර ඔයාලට තේරෙනවා මේක නම් නිකන් හිතලා බෑ. අපි සමීකරණයක් අරගන්න වෙනවා. සමීකරණයක් ගන්න වෙනවා මේ ගාන හදන්න. එතකොට පුතේ ඔයගොල්ලෝ දන්නවා v සමානයි f ලැබ් මූල t බෙදීමෙන්නේ. ඒතර මේ උඩට යනකොට මේකට f ලැම්ඩා කියලා ගන්න පුළුවන් නේ. මේකට f ලැම්ඩා කියලා ගන්න පුළුවන්. ඒතර ආතතිය කියන එක ලියන්න පුළුවන් පුතේ. මේ බරතන්තුවේ යම් ලක්ෂක ආතතිය. මෙන්න මේකේ තනින් මතකද දන්නේ මම කියනවා බරතන්තුවේ යම් ලක්ෂක ආතතිය වෙන එතනින් තන්තුව කපන්න කියලා. එහෙම කපපුවාම මෙහෙම tx එක තියෙනවා. මෙතන mxg තියෙනවා. ඊට පහළ සිම්පල් m බරෙන් mg බරක් ඇති කරනවා. ඊට වෙන උඩට බල පහළට බල සමාන කරනවා tx කියන එක mxg ධන mg ට සමානයි. mx කියන්නේ මේක ස්කන්ධය ඒකක දිගක ස්කන්ධය මේ ඒකාකාර බරක ඒක දිග ස්කන්ධය සිග්මා නම් x දිගක ස්කන්ධය නැත්නම් y දිගක ස්කන්ධය සිග්මා y g කියලා ගන්න පුළුවන්. එතකොට පේනවා මේ tx ඇතුළට එනවා y එකක් නේ. එතකොට පුතේ ඔයාලට තේරෙනවද මේක වර්ග කරොත් y වර්ග සමානයි. එතන එන්නේ v ලැම්ඩා වර්ග කරොත් ලැම්ඩා වර්ග සමානයි. එන්න මේ මොකක් කතාවක් y කියන්නේ මේක දිග x ප්‍රගන්නන එක තමයි. කොහොම කැලලක් නේ. y වර්ග සමාන mx කියන පුතේ හතරෙන් උත්තරේ තමයි ගැලපෙන්නේ. නෑ හතර නෙමෙයි නේ. බයහන් ලැම්ඩාත් එක්ක y වර්ග වුණොත් ඉතින් හොලයක් විතර යන්නේ. තරංගය වඩා හොඳ නිරූපණය කරන්නේ. උත්තරේ හතර තමයි දීලා තියෙන්නේ. නමුත් හරිම නම් එන්න ඕන අනිත් පැත්තට පුතේ. y වර්ග කියන්නේ මෙහෙම නෙන්න ප්‍රස්ථාරය. y වර්ග සමාන මෙච්චර ඔහොම ප්‍රස්ථාරයක් එන්න ඕනේ. හතර තමයි උත්තරේට දීලා තියෙන්නේ. නමුත් වඩා ගැලපෙන්නේ අර වගේ ප්‍රස්ථාරයක් තමයි එන්න ඕනේ පුතේ. y වර්ග සමාන ms ගාව මෙහෙම ප්‍රස්ථාරයක් එන්නේ. හරි. ඒතර මේක මේ මෙතන තමයි අපි ආතතිය සම්බන්ධ කරගත්තේ. හරි. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නට යනවා. දුනුදේ ආවර්තකාල ටීවී දුනුදේ හරි අඩක් කර ආරම්භක ස්කන්ධය හරි අඩකට අඩු කළොත් නව ආවර්තකාල මොකක්ද? දැන් අර කලින් ගන්න ටික හදන්න වෙනවා වෙලාවක් යනවා විනාඩි කිහිපයක්. දැන් බලන්න ඒක ඉස්සෙල්ලාම ඒකක් ගන්න දරුවෙක් හිතන විදිහට හිතනවා. ඊට පස්සේ සාමාන්‍ය දරුවෙක් අල්ල ගන්න ප්‍රමාණයට හදනවා. දැන් දිගෙන් අඩක් අඩු කරලා අඩු කරන්නේ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඒකක් ගන්න දරුවෙක්ට මතකයි දුන්නක ආවර්ත කාලය කිව්වොත් මෙන්න මේ සූත්‍රය. ඔයාලට මතකයි 25 වර්ගමූල m බෙදීම කියලා. මොක මතකයි නේද? ඔක ලියන්න ඕන මම මට තේරෙන්න ලියුවේ. එතකොට දිග අඩක් කරද්දි මතකද මම කියලා දුන්න පුතේ දුනු නියතය දිගට ප්‍රතිලෝමයි කියලා. දුන්නේ නොයතුණු දිගට ප්‍රතිලෝමයි. දිග අඩක් කළොත් දුනු නියත දෙගුණ වෙනවා. මේක දෙගුණ වීමක් වෙනවා. ස්කන්ධය අඩක් කළොත් තාම මේක භාගයක් වෙනවනේ. ඒතර ඒත් පුතේ එහෙනම් බලන්න මේ මූල මේ වර්ගමූල ඇතුලේ මෙතනත් දෙකක් බෙදීම දෙයක් වෙනවා. මේ දෙකෙන් යනනම් බෙදීම හතරක් වෙනවා. වර්ගමූල එළියට එනකොට පුතේ දෙකෙන් ගුණ වෙනවා. දෙකෙන් බෙදෙනවා කියලා එන්නේ. මෙතන දිග අඩක් කරද්දී දුනු නියත දෙගුණ වෙනවා. 2යි k වෙනවා. ස්කන්ධ රැකේ තා බෙදීම දෙකකුත් වෙනවා. මේ දෙකයි මේ දෙකයි ගුණ වෙලා හතරක් වෙනවා. වර්ගමූල එළියටදී 2යි එන්නේ. එහෙනම් ආවර්ත කාලේ දෙගුණයකින් අඩු වෙනවා t බෙදීම දෙක තමයි එන්නේ. පැහැදිලිද? එහෙම නැති දරුවෙක්ට මේ දුනු නියතයගේ හොයා ගන්නවා මෙහෙම සමීකරණයක් කියලා දුන්න බලන්න හදලා. මේකට දාන්නේ මුල් දිග. එතන මේක L නම් මේක L බෙදීම දෙකයි. මුලින් k නම් දැන් k2 කියලා ගත්තා. ඒතර මේකට ආදේශ කරලා අවස්ථාව කර බෙදන්න. අවස්ථාව කර බෙදන්න. පැහැදිලිද? ඒතර එතන වැඩ නොකරපු දරුවෙක් දැන් වැඩට සෙට් වෙනකොට ඔය ටික කරලා බලන්න. හරි. ඊළඟට පේසුල් බහුවර්ණ පොත ගන්න. තව බහුවර්ණයක් දෙකක්. තව එකක් හදන්න. එක බහුවර්ණයක් හදන්න මේ
සරලව චලිත තියෙනවා වගේ දුන්නේ සම්බන්ධ ගණන්. ඒක වැඩේ කොට දාන්න පුළුවන් අයට. ඊට පස්සේ අපි ඊළඟට යනවා. ඊළඟට ගියොත් පුතේ කාන්තුවක ප්‍රතිරෝධ ගමන්ග සරසන තීරයේ අධිස්ථාපන ස්ථාන තරංගයක් සෑදී යාම නිශ්චලයක් අතර මුල් තරංග වල තරංගය මොකක්ද කියලා අහලා තියෙනවා. දැන් මේකත් මුකුත් ලියන්න නැතුව හදා ගන්න පුළුවන්. නිෂ්පන්ද දෙකක් දුර කියන්නේ පුඩු දෙක මෙන්න මෙහෙමනේ ස්ථාන තරංගය. මේ අතර දුර සෙන්ටිමීටර් 12 නම් මේ ලැම්ඩා බෙදීම දෙකකට 12 ලැම්ඩා කියන්නේ 24යි. ඒතර පුතේ උත්තරේ 4 කියලා තේරෙනවා. ඒතර මුල් තරංගාවේ නව තරංගාවේ සමානයි තරංග අධිස්ථාපන හැටව ගොල්ලු තියෙනවා නම් මතක ඇති. තරංගය වෙනස් වීමක් වෙන්නේ නැහැ පුතේ. හරි. ස්ථාන තරංගයේ ප්‍රවේගය බිඳුව යන්නේ නැහැ. මේ පැත්තට යන v එකයි මේ පැත්තට යන v එක අධිස්ථාපන ප්‍රවේගය බිඳුවක් වෙන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට ගියොත් පුතේ තිරසර තීරමානත යුක්‍රේන ප්‍රක්ෂේපණයේ වාතපතට නොසලකා හරින්න ප්‍රක්ෂිප්තයේ අපෝ වාණ්ඩේ බොරු කතානේ පුතේ. මේකත් මුකුල් ලියන්න ඕනේ. ප්‍රක්ෂිප්තයේ චලිතය පුරා චාලක ශක්තිය නියත පවතී කියන වැරදිනේ. ප්‍රක්ෂිප්ත වෙනකොට විභව ශක්තිය වැඩිලා චාලක ශක්තිය අඩු වෙනවනේ පුතේ. පතේ ඉහළ ලක්ෂයේදී ප්‍රවේගය තීරකෝණ තුළ ප්‍රවේගය ශූන්‍ය වේ. අපෝ මොකක්ද වැරදිනේ? ඉහළම ලක්ෂයේ සිරස් ප්‍රවේගය බිඳුව වෙන්නේ. u cos θ ප්‍රවේගය ප්‍රක්ෂිප්තයක තිරස් ප්‍රවේගය චලිතය පුරා නියතයක්. වාතපත නොසලකන චලිතය පුරා නියතයක් පුතේ. ත්වරණය නියතයි කියන්නේ හරිය ත්වරණය තීරණය කරන්නේ බලය mg නිසා. ත්වරණය g හැම වෙලෙම තියෙන ඔළුවට දාන ත්වරණය තීරණය කරන සම්ප්‍රයුක්ත බලය මිස ප්‍රවේගය නෙමෙයි. ත්වරණය තීරණය කරන බලය. හරි. එතකොට හරියන්න පුතේ c පමණයි උත්තරේ 3නේ. ඊට පස්සේ මුකුත් ඒකට ලියන්න ඕනේ නැහැ. ටක් ගාලා හදාන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ඊළඟ ප්‍රශ්නට එනවා. එක එකේ ප්‍රතිරෝධ ආරණ සරසබුදු තුනසද ලබාගත්තේ අවමසා උපරිම සමක ප්‍රතිරෝධ මොනවද කියලා අහලා තියෙනවා. දැන් ප්‍රතිරෝධ සමාන්තරගත සම්බන්ධ කරොත් තමයි ඔයගොල්ලෝ දන්නවා ප්‍රතිරෝධ අවම කරන්න. ශ්‍රේණිගත සම්බන්ධ කරොත් උපරිම කරන්න පුළුවන්. ඒතේ ආර් ප්‍රතිරෝධ තුනක් කියලා තියෙනවා නම් සමාන්තරව තිබ්බොත් ආර් බෙදීම තුන තමයි අවම එක. 3යි ආර් තමයි උපරිම එක. පැහැදිලි. ඒක බොහොම සරලව තේරෙනවා. මොකුත් ලියන්න ඕනේ නැහැ. ශ්‍රේණිගතව දාදී වැඩි වෙනවා. සමාන්තරගත දාදී වැඩි වෙනවා. ඊට පස්සේ ක්වාක් පිළිබඳව බලන්න පුතේ ක්වාක් පිළිබඳව පහත ප්‍රකාශ සලකන්න කියලා දාලා තියෙනවා. ඒතර ක්වාක් වර්ග 6ක් තියෙනවා. හරි. ක්වාක් වර්ග 6ක් තියෙනවා. ඒතර පුතේ ඊළඟට ක්වාක් වල අපිට ආරෝපණය දීලා තියෙනවා ක්වාකයක ආරෝපණය විය හැක. මිය නිර්මූලික මූලික ආරෝපණය කියලා. ක්වාක් හුදකලා පැවතිය හැක කියලා තියෙනවා. පැහැදිලිද? ඒතර පුතේ දැන් ඕගොල්ලන්ට මේ ක්වාක් වල මම සමර එකක් දුන්නොත් ලේසි නේද? මේක මම මේ වීඩියෝ මෑත බාය කළා. එතකොට අතන පොඩි සිංහල මේකකුත් තියෙනවා ඔලුවට දාගන්න. අපි කිව්වා පුතේ පදාර්ථය හැදලා තියෙන්නේ ක්වාක් 6 ලෙප්ටන් 6යි. එතකොට ක්වාක් 6 ලෙප්ටන් 6යි. එතකොට ඔයාලට මෙන්න මේ chart එක ඔළුවේ තියෙනවා. මෙන්න මේ වගේ chart එකක් ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට පුතේ ක්වාක් ගත්තොත් මේ සෙට් එකේ ආරෝපණය වෙනවා දෙක බෙදීම ධන දෙක බෙදීම 3යි. එහෙම නැත් ඊළඟට මේ උඩ තුන අප් චාම් টොප් කියන තුනේ ආරෝපණය ධන දෙක බෙදීම 3යි වෙන්නේ නේ. උත්තරම ඇති පේනවා ඇති කියලා. ඊළඟ යට සෙට් එකේ ඍණ එක බෙදීම 3 කියලා ඔලුවට එනවා. ඊළඟ මේ කට්ටියටම ඇන්ටි ක්වාක් සෙට් එකක් තියෙනවා. ඇන්ටි වෙද්දි පුතේ ආරෝපණය ප්‍රතිවිරුද්ධයි. දැන් ඒතර මේක ධන
U එක බාවලින් නිරූපණය කරන්නේ ඇන්ටි එකේ ඍණ දෙක බෙදීම තුනයි. පැහැදිලිද? මේ ඉලෙක්ට්‍රෝන කාර්බන වැඩි වෙන්න ඕනේ. මේ දැන් ඩවුන්ගේ ඇන්ටි එකේ ඇන්ටි ඩවුන් ක්වාක් එකේ ආරෝපණය වෙන්නේ පුතේ ධන එක බෙදීම තුනයි. ඊළඟට ඕක ඔළුවට තියෙන්න ඕනේ පුතේ. එතකොට මේ පැත්තට යනකොට ස්කන්ධ වැඩිවීමක් වෙන්නේ. ඒතර මේක තමයි අඩුම ස්කන්ධයක් තියෙන්නේ. ඒවා පොඩි පොඩි කාරණා ටික ඔළුවට දාගන්න. රයිට්. ඊළඟට මේ ලෙප්ටන් සෙට් එකත් මතක තියාගන්න. හැම අවුරුද්දෙම ලේසියෙන්ම කරන්න පුළුවන් බහුවර්ණ ඕකයි. මම මේක මේ අන්තිමට කරලා අන්තිම කාලේ කළේ මතක තියාගන්න ලේසි. ඊළඟ මූලික බල ටික ඒවා හොඳට බලන්න අනිවාර්යයෙන්ම උඩ කොට දාන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඒ ආරෝපණය ස්කන්ධ විචලන ආකාරය මේ 6 ඊළඟට ප්‍රෝටෝන නියුට්‍රෝන හැදෙන විදිය මූලික බල 4 ඒව ගැන විස්තරයක් කළා. ඒක බලලා යන නැත්නම් අපරාධේ බහුවර්ණික විරුද්ධ වෙන ඉඳලා වෙන්නේ කියලා. ඒතර මේ ක්වාක් එක ආරෝපණය ඍණ දෙක බෙදීම තුනයි ධන එක බෙදීම කියන එක වැරදි. ධන දෙක බෙදීම තුනයි ඍණ එකෙන් තුනක් තමයි වෙන්න පුළුවන්. දැන් මේ වගේ චූටි දේවල් වලින් වරද්දනවා යාලා. ඒක හරියට තේරුම් ගන්න ඕනේ. ක්වාක් වලට හුදකලාව පවතින්න බෑ. ක්වාක් වලට හුදකලාව තියෙන්න බෑ. මොකද ඕගොල්ලෝ දැක්ක ක්වාක් දෙකකින් හැදෙන ඒවා තියෙනවා. ඊළඟට ක්වාක් තුනකින් හැදෙන ඒවා තියෙනවා. නියුට්‍රෝන එක ගත්තොත් ක්වාක්ස් තුනකින් තමයි හැදෙන්නේ. ඒ වගේ මේ තනියම ඉන්න බෑ. තනියම ඉන්න බෑ. හරි. ඒතර ඒගොල්ලෝ තියෙනවා. ඒතර හරියන්නේ පුතේ පළවෙනි ප්‍රශ්නේ. දැන් පොඩ්ඩක් මේක හොඳට ඇඩ්වාන්ස් බලා ගන්න. මොකද දැන් මේක මේ ඕන දේ සිලබස් එක ආපුවලුත් අහන්න මොහොම බේසික් දේවල්. කල් යද්දි තමයි පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙන්නේ. දැන් මේක ටිකක් කල් ගිහිල්ලා තියෙන්නේ. කල් ගිහිල්ලා තියෙන්නේ. ඒක දැන් පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙන්න පුළුවන්. හොඳට බලාගෙන යන්න මේක. හරි. ඊට පස්සේ ලක්ෂ්‍ය වල කියන මාධ්‍ය තමයි ආර්ධන ලක්ෂික විද්‍යුත් ශ්‍රේෂ්ඨතාවය මොකක්ද කියලා අහලා දෙනවා පොතේ. දැන් ඔයගොල්ලෝ දන්නවා Q ආරෝපණයක් ඉදලා ආර්ධනකින් ශ්‍රේෂ්ඨතාවය සමීකරණය මතක් ගන්න. E කියන්නේ 1/4 එප්සයිලන් Q බෙදීම R වර්ගනේ. ඔක මතකයි. ඒතර Q බෙදීම R වර්ගය. ඒතර එප්සයිලන් කියන්නේ මාධ්‍ය පාරවිතාවනේ. පාරවිතාව දන්නේ නැත්නම් සාපේක්ෂ පාරවිතාවෙන් ලියන්න පුළුවන්. සාපේක්ෂ පාරවිතාව කියන්නේ යම් මාධ්‍යයක පාරවිතාව විදිහට රික්තයක පාරවිතාව. මතකද? K කියන්නේ එප්සයිලන් බෙදී එප්සයිලන් නෝට්. ඒතර මේක එප්සයිලන් වෙන්නේ K එප්සයිලන් නෝට්. ඉතින් මේකට K එප්සයිලන් නෝට් දාපුවාම උත්තර එනවා 2 කියලා. උත්තර එනවා 2 කියලා. හරි. හරිම ලේසි දේවල් තියෙන්නේ. හරිම ලේසි. මොනවාරි ඕනේවා තියෙනවා නම් වීඩියෝ එක නවත්තලා කරගන්න. මම ටක් ටක් ගාලා කරන් යනවා. 6 වෙනි ප්‍රශ්නට අපි එනවා වර්ගඵල විෂය වෘත්තර වෙනස් කරයි විදුලි ගාමලේ සාමාන්‍යයි. දැන් ඔයාලට මතක් වෙනවනේ ප්‍රේරිත විදුලි ගාම බලය විවහම හරි E කියන්නේ dB වෙනස් වෙනකොට dB විදීම dt an sin θ කියන්නේ. එතකොට වෙනස් වෙන ශීඝ්‍රතාවය දීලා තියෙනවා 0.1 ඉඳලා 0.5 කියන 0.04ක් වැඩි වෙලා තියෙනවා. කාලය පුතේ ගත වෙලා තියෙන 0.2යි. ශ්‍රේෂ්ඨ ඵලය දීලා තියෙනවා 25යි මීටර කරන 10/4 වැඩි කරනවා. ඊළඟට වට 200යි. හරි. ඒතර ලම්බකවනේ තියෙන්නේ. එයා sin θ 90යි. හරි. sin 91යි. ඒතර ඕක සුළු කරන්න ඕනේ. දැන් වැදගත්ම දේ සාමාන්‍ය අපි කියන්නේ මේකට සමීකරණ ලියන්න නැතුව එකපාර ආදේශ ලියන්න කියලා. ඒතර මේකෙත් මේ E සමාන කියලා ලියන්න නැතුව මේ ටික ලියන්න. හරි එහෙම හුළු වෙන්න දැන් මේ දවස් ටිකේ මේ එක්සෑම් ටික කරනකොට දිනපතා අපි යනවා වැඩේ. ඔයයක හුරුකල් එහෙම හුරු වෙන්න. එතකොට මේ විදුලි ගාමල සාමාන්‍යකේ කොච්චරද කියලා අහන්නේ. ඒතර සාමාන්‍යකේ වට තේරෙනවා මෙතන සුළු වෙද්දි මේ දෙකට දෙක කැපුණාම පුතේ මේ අයිත් බෑ දශම ස්ථාන චෙක් කරන්න දෙනවා මොකද දෙකට දෙක කැපුණාම 25 ඩිග්‍රී 4 කියන්නේ 1යි. අම්බෙලේ මේක තියෙන උත්තර එකක් විතරක් තියෙනවා ගහනවා මේ තුනේ මේක තියෙනවා. ඒතර සුළු කරලා බලන්න වෙනවා. දශම ස්ථානත් එක්ක දැන් මේක සාමාන්‍යයෙන් මතක නැත්නම් සමීකරණ ලියන්න කියන වැඩි සෙට් දැන් ගොඩක් දෙනෙක් කියන කතාව තමයි මේ අන්තිම පාඩම් එච්චර සෙට් නැහැ කියන්නේ. ඒක හරි ඒක අන්තිම පාඩම් කියන්නේ පොඩි කාලේ ප්‍රැක්ටිස් කරලා කරන පාඩම්නේ. ඒක ඔබට සාමාන්‍ය තරම් ලොකු යාන්ත්‍රිකයේ පතපුණුවක් වෙන්නේ නැහැ. හරිද? යාන්ත්‍රිකයව අවුරුදු දෙකමාරක් පුරාට පේපර්ස් වලින් පවා කියලා තියෙන දේ. කීපතාවක් අපරේෂන් කරලා තියෙනවා. ඉතින් මේක ගණන් ටිකක්ව දැන් හදලා කරන්නේ. දැන් මේ සමීකරණ මත නැද්ද දරුවෝ ඉන්නවනේ. ටග්ගල විද්‍යුත් චුම්බ පේරණේ පේසුරු පොත ගත්තා. බවන 4-5ක් කරන්නේ. 4-5ක්වත් කරන්න ඕන. මොකද වැඩි මතක නැහැ සමීකරණය. මම කිව්ව සමීකරණ ටික මතක තියාගෙන මේ පැටර්න් එක තේරුම් ගත්තොත් මේක ලොකු උනාට ලියා ගන්න පුළුවන්. හරි පැටර්න් එක පොඩ්ඩක් බලන්න මම කියලා තියෙන විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට පස්වෙනි ප්‍රශ්නෙට පුද්ගල ඇසෝසියේෂන් 50 දුරින්
ඇති වස්තු බලන නිරීක්ෂණය කළ හැක. ඈත ඇති වස්තු බැහැල නිරීක්ෂණ අවශ්‍ය කාචී වර්ගයේ බලය මොකක්ද කියලා අහලා තියෙනවා. ඒතර දැන් ඔයාලට මතක් වෙනවා ටක් ගාලා මේ දුර පේන්නේ නැත්තම් අවිදුර දෘෂ්ටිකත්වය. දුර පේන්නේ නැත්නම් අවිදුර දෘෂ්ටිකත්වය. අවිදුර දෘෂ්ටි පිළියම මොකද්ද? දානවන කාචේ නාබිදුර. ඇහි කාචේ අතර පරතරන්නේ නැත්නම් දානවන කාචේ නාබිදුර අක්ෂිදුර. මේ රෝගයසේ විදුර ලක්ෂණ තියෙන දුරට සමානයි. ඒතර 50යි දානවන නාබිදුර. ඔයගොල්ලෝ දන්නා බලය කියන්නේ ඍණ 100 බෙදීම f නේ. ඒතර දාපුවාම අවතල කාචයක් ඍණ 2 ඇඩැප්ටර් කියලා එනවා. උත්තර එක බාටපත් වෙනවා. පැහැදිලිද? ඒතර ඔය හරි සරල කතන්දරයක්. වාට තියෙන්නේ උත්තරේ උත්තරේ ඔයාලා මාක් කරලා දෙන වැරදිනේ. 5 කියලා දාලා තියෙනවා. 100 බෙදීම 50 කියන දෙකයි. උත්තර එක පුතේ ඉන්නේ එකට මම ඒක හදන්න කියන්නේ. right මේකටත් ඒක දාලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එකට එනවා. බලන්න තුන්වෙනි එක කියනවා නොයදි සෙනම 10කට එක ආරම්භයේ එක එක ස්කන්ධය සම්බන්ධ කර ඇත. අරස්වර වල එකවන අතර යම් මාපාංග ඔච්චරක් වෙනවා. උඩට දෙකම පිටුරෙන් ගමන් කරන සලස්සනලාදී විතතිය කොපමණද කියලා අහලා තියෙනවා. හරි. විතතිය කොහොමද කියලා අහලා තියෙනවා. එතකොට පුතේ දැන් ඕගොල්ලෝ දන්නවා වෘත්ත චලිත කිව්වොතින් පටාස් ගාල වලට එනකොට කේන්ද්‍රසිර f සමානයි. වෙන කතා නැහැ කේන්ද්‍රසිර f සමානව දාන්න ඕනේ. එතකොට මෙතන කේන්ද්‍රසිර f සමානම දැම්මොතින් හරි. මොකද ලේසියෙන් හදා ගන්න පුළුවන්. කේන්ද්‍රසිර f සමාන එකක් දැම්ම පුතේ. එතකොට වෙන මේ ආත්මි බලෙන්නේ කේන්ද්‍ර අභිසාරී බලය එක. එතකොට පුතේ t අපිට රේඛීය වේගය දීලා තියෙනද v වර්ග බෙදීම r කියලා දාන්න පුළුවන්. හරි. දැන් මේ යම් මාපාංකස් වලින් ආත්මි බලය ලියන්න පුළුවන් f බෙදීම a කියන්නේ y e බෙදීම l. එතකොට බලන්න f කියන්නේ බලය යුක්ත කළොත් a y e බෙදීම l. a කියන්නේ හරස්කර වර්ගඵල 1යි මීටර ගන්න 10/4න් වැඩි කරනවා. යම් මාපාංක පුතේ 1 වැඩි කිරීම 10 11යි. මම t ට ආදේශ කරනවා a y e බෙදීම l විතතිය e L කියන්න පුතේ AY විදිහින් L අරේ ආසන්නගේ 10 වෙන වෘත්තය කියලා දාගන්න. 10 කියන්නේ 0.1යි නේ. ඒතර m කියන්නේ ස්කන්ධේ 1යි v කියන්නේ 2 වර්ගේ අර 1යි. අර 0.1යි. දැන් මොකද වැදගත් දෙයක් මම ඔයාලට කියන්නම්. දැන් මේක සුළු කරලා වටි හොයාගන්න පුළුවන්. ඊට එනවා මේ හතරේත් උත්තර සුළු කරලා බලන්න එනවා. පැටවුනේ මේ දැන් හරිනම් අරයට එන්න ඕනේ. මේක ඇදුනහම අරේ එන්න ඕනේ 10 ධන 0.1 කියලානේ. 10 ධන e කියලානේ. ඒ දැන් මේක ඇදෙනවනේ. ඇදුනම දිග වැඩි වෙනවනේ. වැඩි වෙන දිගත් එක්ක එනවා. නමුත් ඒක නොසරකා හරිනවා. ඒකයි මෙතනත් මේ ආසන්න ලෙසම අරේ 10 කියලා දීලා තියෙනවා. හරිනම් එන්න ඕනේ. ඒක ධන e කියලා එන්න ඕනේ. හරි. ඒතර ඔය ටික තමයි මම හිතන්නේ මේ පේපර් එකේ තියෙන්නේ. තව තියෙනවා. තව තියෙනවා. ඊළඟ පොතේ කියනවා එළවම් රෝධ හතරටම එන්ජින් ජවය සපයන මෝටරද නිසද ගමන් ආරම්භ තිරස් මාර්ගයක එකතුරේ ගමන් කර
තප්පර 5ක උච්චර වේගය ලබා ගන්නේ වාතපන නොසර හරින්න. තුන කාල ටයර මාර්ග අවමිසුදි ඝර්ෂණ සංගුණ මොකක්ද කියලා හරියට. එතකොට පුතේ මේනේ අවශ්‍ය බලය හොයාගන්න පුළුවන්. ඔකට දන්නවා මේ මෝටර රථයක් ඉස්සරහට යන්න අවශ්‍ය බලය සපයා ගන්න ඝර්ෂණ බලය. එතකොට මොකද ටයර් එක මෙහෙන් පස්සට කරනකොට ඝර්ෂණ බලය ඉස්සරහට බලෙන් යන්නේ. එතකොට අපිට පුළුවන් මේ වෙලාවේදී පුතේ මේ ඝර්ෂණ බලය මෙන්න මේක මෙන්න මේ සමීකරණ ලිව්වොත් v ඍණ mu එදිමට එතකොට බලන්න පෙර එක බිඳුවයි පස්සේ පැයට කිලෝමීටර කළොත් 72 කී දෙන්නේ ස්කන්ධ m කියලා ගන්න 18න් 5 වැඩි කරනවා එතකොට 20යි එන්නේ නේ ඒක මනසින් කරගමු 18න් 5 වැඩි කරා නැත්නම් ඒක සෙට් එකට එකපාර ලියන්න මෙතන කාලේ පුතේ ගත වෙන දශම තප්පර 5කදී හරිද මේ ඝර්ෂණ බලයනේ ඒතර ඔයාලා දන්නවා ඝර්ෂණ බලය ගත්තාම μr කියලා ලියන්න පුළුවන් දැන් ටයර් 4 මත ඝර්ෂණ බල 4ක් වෙනවා 4යි ඒතර 4යි mu r කියන එක ලියනවා r කියන්නේ පුතේ mg නෝ දැන් ටයර් 4ට ඔක බෙදුනම 4ක් mg sorry 4යි r එකක් උඩට තියෙනවා තේරෙනවද අභිලම්බති කෙවල් 4ක් තියෙනවා ඕක තමයි බලන්න සමානයි එන එක r එකක් ගත්තොත් තාට එනවා mg බෙදීම 4යි කියන්නේ mg කියන්නේ 10යි බෙදීම 4යි අන්න m10 කැපෙනවා දැන් සමහර එකක් ගන්නවා නම් මෙතන උත්තරේ විනාශ කර ගන්න පුළුවන් වෙනවා m10 කැපෙනවා 4ට 4ක් කැපෙනවා එතකොට පුතේ මෙතන බලන්න අන්න ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් දෙක බෙදීම 5ක් නිතර වෙන්නේ දෙක බෙදීම 5ක් වෙන එතන 0.4යි උත්තරේ 2 කියලා තියෙනවා 0.4යි උත්තර 2 කියලා තියෙනවා හරි ඊට පස්සේ පළවෙනි MCQ එනවා වස්තුවක් ඉහළ උසක සිට අතාරිනවා කියලා දාලා තියෙනවා පුතේ වස්තුවක් ඉහළ උසක සිට අතාරිනවා එමෝද තවත් වස්තුවක් එමෝස සිට සිරස්වන ඉහළට විසි කරනවා තවත් එමෝස සිටම සිරස් අතර විසි කරනවා සිරස් වාතවලස බලන්න පුතේ දැන් ඔයාලට තේරෙනවා මේක මේ සිරස් චලිතය ගත්තොත් දෙකම එකයි නේද බෝලයක් මෙහෙම අතහැරියොත් මේ පැත්තට ආරම්භ ප්‍රවේග බිඳුවයි ත්වරණය g විස්ථාපන h අරක සිරස්ව මෙහෙම u වලින් ගැහුවොත් මෙහෙම ගියාට සිරස්ව ගත්තොත් ආරම්භ ප්‍රවේග බිඳුවයි ත්වරණ g උස h දෙන්නගේම සිරස් චලිතය ගත්තොත් සමානයි එහෙනම් සිරස්ව පාලනය වෙන ගතන කාල සමානයි අර එකම වෙලේ පොළවේ වදිනවා උත්තරේ 5 තමයි වෙන්නේ පුතේ ඉතින් අපි අනුමාන එක කළේ ඩිස්කස් කළේ දැන් අනුමාන දෙක තුන දාලා තියෙනවා ඒවා කරන්න මම දවස් 7කට ඩිස්කස් කරන් යනවා ඉතින් මේ වැඩසටහනත් MCU 250ක් අපි ආවරණය කරනවා ඒ වැඩසටහන හරියට කරන්න එතකොට අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් ඒක වැදගත්ම දේ ඔයා වර්ධින ප්‍රශ්න වලට අමතර අභ්‍යාස කළ යුතුමයි නැත්නම් තේරුමක් වෙන්නේ නැහැ තව ගණන් දෙක තුනක් පේසුරු පොත අරන් කරන්න පාස් ප්‍රශ්න කරන්න ඒතර වැඩි කොට දාගන්න පුළුවන්